හරි එහෙමනම් ඔන්න අදත් අපිත් එක්ක එකතු වෙනවා DP Kids එක කවුද මේ? නම මොකද්ද? ඉහෙන්. ඔව්. ඉතින් අපිත් එක්ක මේ එකතු වෙන මේ වැඩසටහනත් එක්ක අඳින්න හරි ආසයි චිත්‍ර අඳින්න ගෙදරදි දඟ කර කර චිත්‍ර අඳින්න ගොඩක් නේ. ඔව්. මේ යන්නේ අවසානයේ කියනවා එයා චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියලා. ඉතින් මම හිතුවා තාම හොඳ අදහසක්. එහෙනම් අපිට අග්ගල් වෙමුද? අඳිමුද? හරි. එහෙනම් ඔන්න අපි පහක් දාලා මේ අපි අඳින්න යන්නේ බෝතලයක් වතුර වගේ වතුර බෝතලයක් අඳින්නේ. අපිට නම් ගන්නකො බලන්න. හරි. මං අඳින හැටි කියලා දෙනවා. ටක් ගාලා අඳිනවා. හොඳට අඳින නිසා තමයි මේ අමාරු එකක් ගත්තේ මම. නේද? හරි. එහෙනම් ඔන්න ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මෙහිම රවුමක් අපි අඳින රවුම් භාගයක්. මෙන්න මේ වගේ. තමයි හරි. අන්නේ. හරි. හරි. ඔන්න වතුර බෝතලේ ඇඳලා මුඩිය තමයි අපි ඉස්සෙල්ලා අඳින්නේ. ඊට පස්සේ මෙතනින් මෙහෙම රේඛාවක් උඩටයි මේ රේඛාව උඩටයි දෙකම අඳින්න බලන්න. සමාන්තරව නේද? හරි. ඊට පස්සේ මේක මෙහෙම කරලා මේ දෙක මෙහෙම රවුම් කරලා ඔහොම රවුම් මුඩිය අඳිනවා මෙතන. හරි නියමයි. නේද? මුඩිය අඳින්නේ. හරි. ඊට පස්සේ මෙතනින් මෙහෙම රේඛාවක් ඔහොම අඳින්න. බලන්න. ඔපත් එකයි. හරි. රයිට්. ඊටසේ මේ රේඛාව ඔහොම පල්ලෙහාටම අරන් ඉන්න. බෝතලේ මතකයිනේ හැඩේ. ඔව් මේකෙත් හරි. ඇති උච්චර දිග නේ මගේ බෝතලේ. හරි. එවනම් මේ පැත්තත් අපි ඔහොම ඔත්තෙන්ට නිකන් අරන් යන්න. හරිනේ. අන්න හරි. ඊට පස්සේ මේ රේඛාව මෙහිම රවුම් කළා මෙතනින් මෙහෙම කළා ඒ වගේම මේ පැත්තට රවුම් වෙන මේ පැත්තට අඳින්න. මේ පැත්තේ පටන් ගන්න. හරි. අන්න හරි. නේද? තවුන ඉතින් අද නම් පොඩ්ඩක් මෙහෙම ඝනකම කරලා ඇද එක හදා ගන්න පුළුවන්. ඔන්න මගෙත් ඇද ඔන්න මම හදා ගන්න පුළුවන් බලන්න. ඔය ඝනකමෙන් ඇද කරලා ටික පාට කරලා වැඩිපුර. හරි නේද? හරි. ඔන්න නේද? ඊට පස්සේ මෙතනින් අපි බෙල්ට් එකක් දාන්න ඕනේ නේද? මෙහෙම රවුන්ඩ් එකක් අඳින්න. ඇඳලා මෙහෙම පටියක් අපි එකට දාන්න. හරි. ඊට පස්සේ මෙතනින් අපි මෙහෙම මේ පටිය කොහොමද තියෙන්නේ? හරිනේ. ඊට පස්සේ මෙතනින් මෙහෙම පැටලි මෙහෙට හරවන්න. ඒ ඝනකවම තියාගෙන හරවන්නේ. හරි. හරි නියම. මෙතනින් මේ ටිකත් මෙහෙට දාන්න මේ. ඒ ගම ඝනකවම තියාගෙන මේකත් උඩට ගන්න. හරි. ඊට පස්සේ මේ පැත්තෙන් නේද පේන්නේ මේක වැහෙනව නේද? ඊට පස්සේ මෙතනින් මෙහෙට දාන්න මේ. අන්න හරි. yes ඔන්න මේ පැත්තේ පටිය ඇඳනේ හරි දැන් ඔන්න මේ පැත්තත් අඳිමුද එහෙනම් මේ විදිහටම ඔහොම පටිය එනවා මෙහෙට ඒ සමානව පටිය මෙහෙට එනවා ඔහොම ඊට පස්සේ මෙතනින් ආයෙ අර වගේ මෙහෙට එනවා හරි දැන් මෙතනින් මේක මෙහෙම කරලා මෙතෙන්ට දාන්න. yes. දැන් මෙතනින් මෙහෙට දාන්න පුළුවන් නේ. දී වෙන්නේ නැහැ නේ. මාව දීලා තියෙන දී වෙන්නේ නැති එකක් නේ. හරි මෙතනින් මෙහාට කරන්න. ෂා. හරියටම හරි. නියමට ඇන්න. නේද? අපි මේකට ස්ටිකර් එකක් තරමුද මෙතෙන්ට පොඩි. පැන්ඩෙක්. රවුමක් අඳින්නකො මෙහෙම කරලා ලස්සන රවුමක්. ඔන්න ඇඳා. හරියටම රවුමක් ඇඳ නේද? නියමයිනේ. ඔව් මෙහෙම රවුම් පම් දෙකකුත් දැම්ම. ඇස් දෙකකුත් දැම්ම. ඊට පස්සේ නාහයකුත් දැම්ම. නේද? හිනාවකුත් දැම්ම. හරි.
yes hari අපි කාටුන් එකක් ඇන්දනේ හරි දැන් පාට කරමුද අපි එහෙනම් හරි ටක් ගාලා පාට කරමු එහෙනම් අපි ඉස්සෙල්ලම මෙතනින් පාට කරනවා අපි මේක ගමු මුඩියට ඔයා කැමති පාටක් ගන්නවා ඔය බෝතලේ වල පාටද ඔයා කහ පාටද ගන්න මම තැබලි පාට ගන්නවා හරි එන්න පාට කරා නේද? ඔව් පාට කරා හරි ලස්සනයි. පින්නු ට්‍රක් ගාලා පාට කරපු එක ලස්සනයි බලන්න. මේ බලන්න. හරි ලස්සනයි බෝතලේ. දැන් මේ වගේ එකක් ඇඳගන්න මං හිතන්නේ ලොක්ගෙනෙකුටත් බැරිද මන් දන්නේ මෙච්චර කෙලින් ඇඳගන්න නේද? ඔව් ඉතින් මේ නිසා හරිම ලස්සනයි අපේ දුව. ඉතින් මේ වගේ චිත්‍ර අඳිනවා. අනිත් අයටත් පුළුවන් මේ වගේ අනිවාර්යෙන් බලාගෙන ඉන්න ප්‍රැක්ටිස් කරන්න පුහුණු වෙන්න. ඒ නිසා මේ වැඩසටහන ඉතාම සාර්ථක වැඩසටහනක් අපි දන්නවා. ඒ නිසා අපි අදත් ඔන්න වැඩසටහනින් සමුගන්නවා. තව අලුත් වීඩියෝ අරන් සියලු දෙනාටම ජය වේවා. බයි කිමුද? බයි.